ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ මගුල් මුද්ද පළඳින ඇඟිල්ල දෙස බලා ඔව් හෝ ඇය පිළිබඳව කියන්න දැනගන්න කැමතිද? මේ ඇසූ පමණින් ඔබට එය විශ්වාස කිරීමට අපහසු වනවා නොඅනුමානයි. නමුත් ඔබේ මගුල් මුද්ද පළඳින ඇඟිල්ල එහෙමත් නැතිනම් වෙදැඟිල්ල අතේ අනෙකුත් ඇඟිලිවලට සාපේක්ෂව බලන විට දිගෙහි වෙනසක් තිබෙනවා නම් ඔබේ පෞරුෂය පිළිබඳව බොහෝ දේ විදහා පානවා. අපි දැන් බලමු මෙහි ඇති විද්‍යාත්මක පසුබිම පිළිබඳව. ඔබේ වෙදැඟිල්ලෙහි දිග ඔබ කුඩා කාලයේ මවගේ ගර්භාෂයේ සිටින අවධියේදී ඔබ මුහුණ දෙන ටෙස්ටොස්ටෙරෝන් නම් හෝමෝනයේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඔබේ මුදු ඇඟිල්ල එහෙමත් නැතිනම් වෙදැඟිල්ල දිගින් වැඩි වන තරමට ඔබේ පෞරුෂව ගතිගුණ ඉහළ අගයක් ගන්නා බව ඔබ දන්නවාද? ඔබේ ඇඟිලි මෙම රූපයේ පරිදි පිහිටයි නම් ඔබ ඔබගේ යහළුවන් සහ පවුලේ උදවිය අතර සිත්ගත ගන්නා සුළු පුද්ගලයෙකු වනවා. නමුත් ඔබ තරමක ආකාරයේ ක්ෂණිකව කෝපවන පුද්ගලයෙකු වන අතර එයට හේතුව වන්නේ ඔබ බොහෝ විට අවදානම් ගැනීමට කැමති පුද්ගලයෙකු වීමයි. මොවුන් බොහෝ විට ප්‍රහෙලිකා විසඳීමේ මනා නිපුණතාවයකින් යුත් පුද්ගලයින් වනවා. මෙම රූපයේ දැක්වෙන ආකාරයට ඇඟිලි පිහිටා තිබෙන පුද්ගලයින් තමුන් ගැන මහත් උඩඟුවෙන් හා ආඩම්බරයෙන් සිටින පිරිසක් වනවා. එම නිසා ආදර සම්බන්ධ ක්‍රියාවන් වලදී මොවුන් එතරම් ක්‍රියාකාරී පිරිසක් නොවන අතර ආදරයේදී බොහෝ අඩුපාඩු මොවුන් තුළ පවතිනවා. මෙම රූපයේ දැක්වෙන ආකාරයට ඔබගේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ ඇඟිලි මෙලෙස පිහිටා තිබේ නම් ඔබ ඇත්තටම වාසනාවන්ත අයෙකු වනවා. එයට හේතුව වන්නේ මොවුන් ඉතාමත් ආදරබර පුද්ගලයින් වීමයි. සෑම විටම අනෙකා ගැන සොයා බලන අතර සහකරුට හෝ සහකාරියට අවශ්‍ය සියලු රැකවරණය ලබා දීමට වගේම වැඩ කටයුතු වලට මැනවින් සහයෝගය දක්වයි. ඔබ නොදන්නා මෙවැනි වටිනා තොරතුරු දිනපතා දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.